සාදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් ඔයාලා ඔක්කොම මයිබෝ YouTube channel එකට මෙච්චර දවසක් bike reviews vehicle reviews තමයි මම ඔයාලට අරගෙන ආවේ. අද පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක් ගේන්නේ. ඒකත් මගේ මේ YouTube channel එකටම සම්බන්ධ වීඩියෝ එකක්. කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඕනම එක්කෙනෙක්ට bike එක ගන්නකොට බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අවශ්‍ය වෙන කරුණු කිහිපයක් තියෙනවා. අනිවාර්යෙන් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම කල්පනා කළා ඒවා ටික එකතු කරලා පොඩි වීඩියෝ එකක් ගෙනවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අපි ඉතින් වීඩියෝ එකට ගිහලා බලමු. මුලින්ම second hand bike එකක් අපි ගන්න යනකොට බලන්න ඕනේ bike එක ඒ bike එක ගන්න bike එක accident වෙලාද කියලා. ඒ accident වෙලාද කියන එක අපිට විකුණන එක්කෙනා කියන්නේ නැහැනේ. ඒ හින්දා අපි මුලින්ම bike එක ළඟට ගිහලා බලන්න ඕනේ bike එකේ gear lever එක. එතකොට තියෙන body parts අලුතෙන් දාලා තියෙනවද ඒක බලන්න ඕනේ. එතකොට handle එක ගැන බලන්න ඕනේ. handle එකේ ආයින්නේ accelerator එක ගාව. එතකොට gear lever එක damage වෙලා තියෙනවද බිම වැදිලා. ඒ වගේම bike එකේ damage වෙන්න පුළුවන් තැන් බිවට නම් ඒවා damage වෙලා තියෙනවද. තව දෙයක් තමයි ඊළඟට බලන්න ඕන දේ එන්ජින් එක අනිවාර්යෙන් රත් වෙලාද. ඒ කියන්නේ හීට් කරලා තියෙනවද? ඔයා එන්න කලින් බයික් එක ස්ටාර්ට් කරලා තියෙනවද කියලා බලන්න. මොකද එහෙම ස්ටාර්ට් කරලා තියෙනවා අනිවාර්යෙන් බයික් එකේ කේස් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තුන්වෙනි කාරණේ තමයි බයික් එක ස්ටාර්ට් කරලා බලන්න. ස්ටාර්ට් කරලා බලන්න බයික් එක ස්ටාර්ට් කරලා එකපාරට ස්ටාර්ට් කරනවද කියලා බලන්න. මොකද තුන් පාරක් හතර පාරක් ගහනවා නම් මොකක් හරි කේස් එකක් තියෙන්න පුළුවන්. ස්ටාර්ට් කරලා ඉවර වෙලා විනාඩි 3-4ක් තියලා ටිකක් හොඳට රේස් කරලා බලන්න දුම එනවද කියලා. ඔයිල් ලෙවල් එක බලන්න. ඒ වගේම අපි එන්ජින් එක පැත්තට යද්දි පොඩ්ඩක් බලන්න සයිලන්සර් එකෙන් ඔයිල් එලියට ඇවිල්ලා තියෙනවද? එහෙම තියෙනවා නම් අවුල්. තව බලන්න එන්ජින් එක, ඒ කියන්නේ බයික් එක ස්ටාර්ට් කරලා එන්ජින් එක පොඩ්ඩක් රේස් කරලා බලන්න. රේස් කරලා ඊට පස්සේ නෝමල් තියලා බලන්න එන්ජින් එකේ සවුන්ඩ් එක කොහොමද? පොඩ්ඩක් කන ලං කරලා බලන්න. ඇත්තම කියනවා නම් ඔයාට يعني ඔයා වැඩි දන්නේ නැත්නම් ටිකක් බයික් ගැන දන්න ගරාජ් එකේ කෙනෙක් හරි ගමන්න පොඩ්ඩක් කතා බහ කරලා එයාව එක්කගෙන යන්න. මොකද ඔයා බයික් එකක් ගන්නේ මහා ලොකුට සල්ලි තියනවට නෙමෙයිනේ. මේ කාලේදී ඇත්තම කියනවා හැම මිනිස්සෙටම අමාරුයි. කොල්ලෙක් කෙල්ලෙක් බයික් එකක් ගන්න තමන්ගේ තියෙන ආසාව. ඉතින් ඒ තියෙන බයික් එක මරාලයක් නෙවෙයි. හොඳ බයික් එකක් ගන්න ඔයා මහන්සි වෙන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ. බයික් එකක එන්ජින් එක කියන්නේ බයික් එකේ හදවත. ඔයා ගොඩාක් බයික් එකක් ගන්න ගියට පස්සේ බලන්න ඕනේ එන්ජින් එකේ තත්ත්වය තමයි. එන්ජින් එක කොහොමද? සවුන්ඩ් එක කොහොමද? එතකොට බයික් එකේ එන්ජින් එක වටේට ඔයිල් ලීක් වෙලා තියෙනවද? ඒ ටික චෙක් කරලා බලන්න. ඊට පස්සේ ආයෙ බලන්න පුළුවන් පෙට්‍රල් ටැංක් එක. පෙට්‍රල් ටැංක් එක පොඩ්ඩක් ඇරලා බලන්න ඇතුලේ මලකට කාලා තියෙනවද කියලා. මොකද පෙට්‍රල් ටැංක් එක මලකට කාලා නම් ඒව පාස් ගන්න හෝ එහෙම නැත්නම් ටැංක් එක අයින් කරන්න වෙනවා නම් ලොකු කොස්ට් එකක් යනවා ටැංක් එක රීප්ලේස් කරනකොට. එතකොට ඔයා ඒක අලුතෙන් ඒ කියන්නේ ලෝකල් ටැංක් එකක් රීප්ලේස් කරාට පස්සේ ඔයාගේ බයික් එකේ තියෙන වටිනාකම ටිකක් අඩු වෙනවා. මොකද ඔරිජිනල් ටැංක් එක නෙමෙයි බයික් එකේ තියෙන්නේ. ඊපස්සේ ඔයා ගන්න බයික් එකේ ෆෝක් අත දිහා බලන්න. ෆෝක් අතේ පොඩ්ඩක් ඉස්සරහා කැපිලාද සීරිලාද අර ඔයිල් ඇවිල්ලාද ඒ ටික හොඳට අත ගාලා බලන්න. මොකද ඔරිජිනල් ෆෝක් ඔයිල් සීල් දානවා ලොකු ගාණක් යන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් බයික් එක ගන්න කලින් ඔයිල් සීල් ගිහිල්ලා ඒ ටික අනිවාර්යෙන් බලන්න. තව දෙයක් තමයි ඔය අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් බයික් එකේ මයිලේජ් එකත් එක්ක ටයර්ස් ගැන පොඩ්ඩක් සසඳලා බලන්න කොහොමද කියලා. ඒ කියන්නේ ඔයා හිතන්න මයිලේජ් එක ගොඩක් අඩුයි. නමුත් ටයර් එක ගොඩාක් හොඳට ගෙවිලා, පට්ට යන්න ගෙවිලා. ඒ හින්දා අර ඒ වගේ දෙයක් වුණොත් මෙතන එයා අනිවාර්යෙන් මේ මයිලේජ් එක වෙනස් කරලා දෙනවා. අන්න ඒ වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න. තව බලන්න චැසි නම්බර් එක, එන්ජින් නම්බර් එක මැච් වෙනවද කියලා බලන්න. ඊට පස්සේ ඒවා කපලා ගහලා තියෙනවද? කපලා ගහනවා නම් අපිට හොයන්න පුළුවන් එන්ජින් එක. චැසි නම්බර් එක ගත්තොත් ෆ්ලැට් වෙලා තියෙනවා. ඒ වගේම නම්බර්ස් වල තියෙන ඊට ප්‍රමාණය වෙනස් වෙන්න බෑ. ඒවා එකම ප්‍රමාණයට තියෙනවනේ. උඩ පාත උස් පාත යන්න බෑ. එකම විදිහට එකම ෆොන්ට් එකෙන් තියෙනවද? ඒ ටික බලන්න. ඔයා ඒ කියන්නේ මේ වගේ චැසි නම්බර්ස්, එන්ජින් නම්බර්ස් බැලුවේ නැත්නම් ඔයාට මේ බයික් එක එකපාරට සල්ලි දීලා ගන්න නැත්නම් ෆිනෑන්ස් එකක් දාන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වගේ වැරදි ඒ වගේ දේවල් තියෙනවා නම් චැසි නම්බර්ස් වල කවදාවත් ඔයාලට ෆිනෑන්ස් එකක් දාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම බයික් එකක් ගන්න කලින් ඒ ටික බලන්න. තව බලන්න බයික් එකේ බැටරි එක ඉදිමිලාද කියලා බලන්න. මොකද මේ දවස්වල මේ රටේ පවතින දේවලුත් එක්ක බැටරි එකක් ලොකු ගාණක් වෙනවා. ඒ හින්දා බැටරි එකෙන් එළියට ඇසිඩ් ඇවිල්ලා ඒක බැටරි එකේ තත්ත්වය ඒ ටික බලන්න. ඊට අමතරව ඔයාලට බලන්න පුළුවන් බයික් එක අයිතිකාරෝ ඔයා ගන්න යන එක්කෙනාගේ බොඩි ලැන්ග්වේජ් එක පොඩ්ඩක් බලන්න. මෙයා කතා බහ කරන විදිය ඔයත් එක්ක ඩිරෙක්ට් කතා කරනවද නැත්නම් බිම් බලාගෙන කතා කරන්නේ. එහෙම මේ මොකක් හරි බයික් එක ගැන සම්බන්ධව දෙයක් අහද්දි ඒකෙන් පැනලා යන විදිහට උත්තරේ දෙනවද? තව දෙයක් තමයි බයික් එකේ බලන්න ටයර්ස් එහෙම පැත්තට ගෙවිලා තියෙනවා කියලා. පැත්තට ගෙවිලා ලේසර්ස් ෆෝක් අවුල් වෙන්න පුළුවන්. ඒ බයික් දෙකේම ඉස්සරහා වගේම ඒ කියන්නේ ෆ්‍රන්ට් එකේ වගේම රියර් සයිඩ් එකේ දෙකේම බලන්න ටයර්ස් පැත්තට ගෙවිලා තියෙනවද? එහෙම වුණොත් ඔයාලට ඒ කියන්නේ ටයර් එකක් දාන්න වෙනවා. ඊට අමතරව ඔයාලට ෆෝක් හදන්න වෙනවා. ඒ වගේ දේවල් ගොඩක් වෙන. ඒ කියන්නේ වියදම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ ආයි පුළුවන් නම් වයරින් එකක් බලන්න. වයරින් එක සාමාන්‍යයෙන් අපිට يعني
සාමාන්‍යයෙන් ඔයා බලන්න ගියාට පස්සේ එකපාරම තේරෙන්නේ නැහැ. දන්න පුද්ගලයෙක් එකයි යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. වයරින් පිළිබඳව දැනගන්න පුළුවන් නම්. මොකද ෂෝට් වෙන්න පුළුවන්, ඒ දේවල් වෙන්න පුළුවන් බයික් වල. ඊට අමතරව තව කියනවා නම් බයික් එකේ රයිඩ් එකක් යන්න. රයිඩ් එකක් යද්දී පොඩ්ඩක් මේ ඔයා ටිකක් දුර වේගෙන් ගිහිල්ලා බයික් එක චුට්ටක් අතෑරලා බලන්න එකපාරට. පොඩ්ඩක් ඒ කියන්නේ බලන්න බැලන්ස් කරගෙන බයික් එක චුට්ටක් අතෑරලා බලන්න බයික් එක කෙලින් තියනවද, හැන්ඩල් එක දෙදරනවද, පැත්තට යනවද ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. තව දෙයක් තමයි එන්ජින් එක. ඒ කියන්නේ අපි ස්ටාර්ට් කරාට පස්සේ දෙපාර දැන් ඔයා බයික් එක බලන්න ගියාට පස්සේ දෙපාරක් තුන් පාරක් එන්ජින් එක ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කරාට පස්සේ ඒ කියන්නේ බයික් එක ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ එන්ජින් එක හීට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා ටික වෙලාවක විනාඩි 4ක් 5ක් ගිහලා ඔයා ආයි බයික් එක පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලන්න. ඒ වෙලාවේදී ඒ බයික් එක එකපාරම ස්ටාර්ට් වෙනවා නම් බයික් එක හොඳයි. ඒ කියන්නේ එන්ජින් එක හොඳයි. එහෙම නැතුව ආයෙත් ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අද මයික්බෝ YouTube channel එකෙන් අරගෙන ආවේ ඔයාලා second hand bike එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද, ඒ වගේ තියෙන වැරදි, ඒ කියන්නේ ඒ වගේ තියෙන අඩුපාඩු හඳුනාගන්නේ කොහොමද, ඒ දේවල් ටික ඔයාලට ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියපු දේවල්ට අමතරව තවත් දේවල් තියෙනවා නම් මට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, මම ඒකට ගොඩක් කැමතියි. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බ වෙන්න. ඔයාලා ඔක්කොටම ජය වේවා.